බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පින්වන්ත අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ධර්මය අහලා සෝතාපන්න ඵලයටපත් වුණා. එයාගේ පුතා හරි හිතුවක්කාරයි. ඊට පස්සේ අම්මයි තාත්තයි පුතාට කිව්වා පුතේ උඹ සීල් ගනින් කියලා. මට ඕන සීලයක් නැහැ කිව්වා. ඊට පස්සේ දවසක් ඒ අම්මා කිව්වා පුතා උඹ සිල් සමාදන් වුණොත් මං කහවණු 1000ක් උඹට දෙනවා. සිටු පවුලක්. ඒ කහවණු 18 ආසාවෙන් මං අද සිල් ගන්නවා කියලා ආරාමයට ගිහිල්ලා හාමුදුරුවරු බණ කියන තැන ඇහෙන්නේ නැති තැනකට ගිහිල්ලා බුදියා ගත්තා. ඊට පස්සේ ඇයිනකට ගිහිල්ලා බුදියා කරන හැබැයි රැයට ආහාර ගත්තේ නැහැ. සැප පහසු යහනක් පරිභෝග කළේ නැහැ. ආරාමෙම අයිනක නිදාගෙන ඉඳලා උදේ පාන්දරම ගෙදරට ආවා. සාමාන්‍යයෙන් ඒ කාලේ සිල් සමාදන් වුණ අය ආරාමේ ඉන්න ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වඩින නිසා තමන්ගේ ගමට ස්වාමීන් වහන්සේ නමකුත් වඩම්මගෙන එන්නේ පිණ්ඩපාත දෙන්න. අම්මා බලාගෙන හිටිය දානෙත් හදාගෙන පුතා විතරක් ආවා. පුතා එනකොට පුතේ කෝ තෙරුණාම්සේ නමක්වත් වැඩමුවේ නැතේ. ඒ වහන්න එපා කෝ කහවණු 1000. කහවණු 1000 දුන්නා. ඊට පස්සේ කොමාරි මෙයා මේකත් අරගෙන නැව් නැගලා වෙලදාම යන්න අම්මගෙන් අවසර ඉල්ලුවා. අම්මා එපා කිව්වා. ඕන තරම් වස්තු ගෙදර තියෙනවා. උඹ නැව් නගින්න එපා. කනතුරු ගමනක්. මෙයා යන්නම ලැහැත් වුණා. අම්මා එපා පුතේ කියලා අතින් අල්ලනකොට අත ගසා දාලා අම්මාට පයින් ගැහුවා. මං යන තැනට බාධා කරන්න එපා කියලා. ඊට පස්සේ මොකද උනේ මෙයා නැව් නැංගා. නැව් නැංගලා යනකොට මොහොඳ මැදදී නැව නතර වුණා. ඒ කාලේ නැව නතර වුණොත් කාගේ හරි අවාසනාවක් කියලා හිතලා කොලයක නම් ලියලා තුන්ඩු දාලා වතුරට දානවා වාජනයකට. එතකොට යම් කොලයක් යට ගියොත් එයා තමයි පව්කාරයා කියලා තීරණය කරන්නේ. තුන් පාරක් කොල දැම්මා. තුන් පාරෙම මෙයාගේ නම යට ගියා. මෙයා කරපු ලොකු පාපේ මොකද්ද? අනිත් එක නිකන් අම්මා කෙනෙක්ද? සෝවාන් වෙච්ච කෙනෙක්. ඊට පස්සේ එයාව පොඩි ඔරුවක දාලා මොහොඳට දැම්මා. ඊට පස්සේ මහ නැව ගියා. අර එහෙම යනකොට දිව්‍යාංගනාවන් 30 දෙනෙක් ඉන්න පිරිමි නැති විමානයක් හම්බ වුණා. ප්‍රේත විමානයක්. ඒ විමානේ එහෙම හැදෙන්නේ ඉන්නවා කෙනෙක් ගොඩක් හොඳට යම් කාන්තාවක් ඉන්නවා ගොඩක් පින් කරනවා. හොඳට පින් කරනවා. හැබැයි සමහර අවස්ථාවක් එදිච්ච ගමන් වල් වැඩ කරනවා. වැරදි කාමසේවනේ යෙදෙන. හැබැයි ඒ වැරද්ද මිසක්කා වෙන කිසිම වැරද්දක් නැහැ. අන්න ඔය වගේ හේතු මුල් කරගෙන ගොඩක් පින් කරපු කාන්තාවෝ නිසා දිව්‍යාංගනාව වෙලා උපදිනවා. හැබැයි පිරිමි නැහැ. ඊළඟට කාලෙකදී පින් කළා කාලෙකදී පව් කරපු නිසා දිව්‍යාංගනාව වෙලා හිටියට දවස් 7ක් දෙවිවරු විදියට ඉන්නවා. දවස් 7ක් ප්‍රේතියෝ විදියට ඉන්නවා. ඒකට තමයි විමාන ප්‍රේත කියන්නේ. ඊට පස්සේ දැන් මෙයා ගියේ අර දිව්‍යාංගනාව වෙච්ච කාලේ. යනකොටම යාලා හරි ආසයි පිරිමින්ද. දැක්කමයි පිරිමි පරාදයක්. ඒ නිසා එන්න කියලා මෙයාව ඇදලා ගත්ත විමානයට. දිව්‍යාංගනාවෝ 30 දෙනෙක් එක්ක දිව්‍ය සැප වින්දා දවස් 7ක්. ඊට පස්සේ එයාලගේ ඇඟ ටික විරූපී වීගෙන එනකොට මෙයා ඉක්මනට අර විමානයෙන් පැනලා ආය අර බෝට්ටුවට පැනලා ආය මොහොතේ ඉස්සරහට ගියා.
එහෙම යනකොට ආයේ දිව්‍යාංගනාව 16 දෙනෙක්ගේ විමානයක් දැක්කා. එතනත් දවස් 7ක් හිටියා. ඊට පස්සේ හැබැයි දිව්‍යාංගනාව 30 දෙනෙක් එක්ක දෙව් සැප විඳින එක එයාට සැකසුනේ අර අකමැත්තෙන් සිල් සමාදන් වෙච්ච එක නිසා. ඒ නිසා මේ සිහිනකින්වත් සැපක් විඳින්න බෑ. තමන් සිහිනකින්වත් පිනක් කළා නැත්තම්. මේ විදිහට දිව්‍යාංගනාව 16 8 4 දෙනා ওই විදිහට දිව්‍ය විමානෙන් විමානෙට ගිහිල්ලා අවසානයේ දැක්කා උස්සද නිරයක්. ඒ නිරේ පිටට පේන්නේ ලස්සන තැනක් වගේ. මේකට පුළුවන් නම් ඔයාලගේ ජීවිතේ උපමාවක් කියන්නේ. ලස්සන නගරයක් වගේ පේන්නේ ආස හිතෙනවා ඇතුළට යන්න. ඊට මෙයා ඒ විමානය ඇතුළට ගියා. කට්ටිය ලස්සන මල් මාලා දාගෙන ඉන්නවා. දැක්ක ගමන් ආස හිතෙනවා. එයා කියනවා ඔය මාලේ මට දෙන්න කියලා. එතකොට අර මාලේ දාගෙන ඉන්න කෙනා කියනවා මේක මාලයක් නෙවෙයි මේක ආයුධයක් කියලා. ඊට පස්සේ මෙයා කිව්වා උඹ කැමති නෑනේ අපි ඔක දානවට. ඊට පස්සේ කිව්වා එහෙම එකක් නෙවෙයි මේක ආයුධයක්. නෑ ඕක මට දියන් කිව්වා. එහෙනම් ගලවලා ගන්න කිව්වා. මෙහෙම ගලවලා අරගෙන තමන්ගේ ඔළුවේ දා ගන්නකොටම අම්මට ගහපු පාපය විපාක දුන්නා. ඒ උර චක්‍රමාලය ඔළුවේ ඉඳලම මේ මල් මාලේ ඇතුලේ තියෙන්නේ දැති කැරකෙනවා මෙහෙ වේගෙන්. මේක ගනින් කියලා කෑ ගහනකොට අර නිරිසතාගේ ආයුෂ ඉවරයි. එයා චුත වුණා. මෙයා දැන් වේදනාවෙන් කෑ ගහනවා. මේ විදිහට බුද්ධාන්තරයක් මවුට ගහපු කර්මය උර චක්‍රමාලයක් කරේ දාගෙන වින්දා කියනවා. නමුත් මේ දුක් විඳින තැනට දුරින්ම බලනකොට කොච්චර ආසයි තුනද. අනිත් ඔක්කොම සතුටෙන් සැනසෙල්ලෙන් ඉන්නා වගේ පේනවා. තමන් කරේ දාගත්ත තැන තමයි දුක කියන එක තේරුනේ.